හැමෝටම අයිබෝන් වීඩියෝ පටන් ගද්දිම මං ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහන්නම්. කල්පනා කරලා බලන්න ඊයේ ඔයා වතුර කොච්චර පිව්වද? දවසට වතුර කොච්චර බොන්න අවශ්‍යද කියලා ඔයා දන්නවද? ඒ වගේම ඔයාලා දැනන් හිටියද වතුර බිව්වම අපේ මොළේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියලා? තව දැනන් ඉඳියද වතුර බිව්වම අපේ සම පැහැපත් වෙනවා කියලා? ඉතින් අපි යමු අද වීඩියෝවට ජලය පානය කිරීමෙන් ඔබට ලැබෙන වාසි ගැන කතා කරන්න. අපේ පෘථිවියේ ඉන්න සෑම ජීවියෙක්ම ජලය නිසා තමයි ජීවත් වෙලා ඉන්නේ. මිනිස් සිරුරෙන් 160ක් පමණම තියෙන්නේ ජලය. අපේ මේ ඇඟේ තියෙන සෑම සෛලයකම ජලය තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ඇස්වල ඉඳන් අපේ හදවත වගේ සියලු ඉන්ද්‍රියන් වල ජලය තියෙනවා. ඉතින් එහෙම හැදිලා තියෙන අපිට ජලය කියන දේ අනිවාර්යයි කියලා ඔබට දැන් තේරෙනව නේද? දැන් අපි බලමු ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් අපිට ලැබෙන වාසි මොනවද කියලා. අපේ මොළේ වැඩි හරියක් ජලය අඩංගු වෙනවා. ඉතින් අපි දිනපතා අවශ්‍ය ජලය පානය කරොත් අපේ මොළය හොඳින් ක්‍රියා කරන්න පටන් ගන්නවා. තව අපේ මතක ශක්තිය වැඩි වෙනවා. තව අපිට අවධානයෙන් වැඩ කරගන්න හැකි වෙනවා. ඊළඟට තවත් වැදගත් කාරණයක් වන්නේ අපේ මාංශ පේශීන් වලට ජලය දක්වන උදව්ව. ඒ කියන්නේ අපි හොඳින් ජලය පානය කරොත් අපේ මාංශ පේශීන් වලට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂණය හොඳින් ලැබෙනවා. එවිට අපිට එදිනදා වැඩ හොඳින් කරගන්න පුළුවන්. ජලය පානය කිරීමේ ඊළඟ ප්‍රධානම වාසිය වන්නේ අපේ හම පැහැපත් වීමයි. මෙමගින් අපේ සමෙහි විසබීජ අයින් වෙනවා. කුරුලෑ වගේ දේවල් අඩු වෙනවා. සහ ඔබේ සමට නැවුම් සහ ස්වභාවික දීප්තියක් ලැබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් අපේ රුධිර සංසරණය හොඳින් සිදු වෙනවා. එතකොට අපේ හදවතට තියෙන ආතතිය අඩු වෙනවා. මේ නිසා හෘද රෝග සෑදීමේ අවදානම අඩු වෙනවා. තව ඔබ කෑමට පෙර ජලය පානය කිරීමෙන් ඔබට කෑම ගන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම හොඳින් කෑම ජීර්ණය වෙනවා. මේක අපිට ගොඩක් වැදගත් වාසියක්. අක්මාවෙන් හා වකුගඩුව වලින් කරන්නේ අපේ අපද්‍රව්‍ය පෙරීමයි. ඉතින් මේ ක්‍රියාවලිය හොඳින් සිදුවෙනවා අපි අවශ්‍ය ප්‍රමාණයට ජලය ගන්නවා නම්. දැන් ඔයාලට තේරෙනවා නේද අත්‍යවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් අපිට හිතා ගන්නවත් බැරි වාසි ලබා ගන්න පුළුවන්. මෙහෙමයි කියලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළා හරියන්නේ නැහැ. මම දැන් ඒ ගැන විස්තර කියන්නම්. ඔබ පිරිමි කෙනෙක් නම් දිනකට ජලය ලීටර් 3.7ක් පමණ අවශ්‍ය වෙනවා. හැබැයි මේක අපි බොන ජලය විතරක් නෙමෙයි. අපිට මුළු දවසේම කෑමෙන් බීමෙන් ලැබෙන ප්‍රමාණය තමයි මේ 3.7 ලීටර් කියලා කියන්නේ. ඒ වගේම ගැහැණු පුද්ගලයෙක්ට නම් දවසට ලීටර් 2.7ක් පමණ අවශ්‍ය වෙනවා. හරි අපි දැන් බලමු ජලය පානය නොකර ඉඳියම මොකද වෙන්නේ කියලා. අපිට මුලින්ම පිපාසයක් දැනෙන්න පටන් ගන්නවා. එවිට අපේ කට තොල් වේලෙන්න පටන් ගන්නවා. ඔළුවේ කැක්කුමක් වුණත් එන්න පුළුවන් මේ වෙලාවට. ඒ කියන්නේ අපේ ඇඟේ වතුර අඩු වෙලා අපිව විචලනය වෙනවා. ඉතින් දිගටම විචලනය වුණොත් අපේ රුධිරයේ ඝනභාවය වැඩි වෙන්න පුළුවන්. මේ ජලය අඩුවීම නිසා. මේ හේතුව නිසා අපේ හදවතට වෙනදට වඩා වේගයෙන් මහන්සියෙන් වැඩ කරන්න වෙනවා. තව අපේ ඇඟේ ජලය නැති වෙනකොට ඇඟ සිසිල් කරන්න ගොඩක් මහන්සි වෙන්න පටන් ගන්නවා. අපේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. තව සීමද ගතියක් ඇති වෙන්න පුළුවන් මේ ජලය අඩුවීම නිසා. ඉතින් දිගුකාලීන විචලනයෙන් අපිට වකුගඩුගල්, මුත්‍රා ආසාදන, මලබද්ධය වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඔයාලට දැන් තේරෙනවා නේද ජලය පානය කිරීමේ වටිනාකම? ඉතින් අනිවාර්යෙන් ඔයාලා හැමදාම දවසට අවශ්‍ය ජලය පානය කරන්න. ඉතින් අවශ්‍ය තරම් ජලය පානය කරලා ඔයත් නිරෝගීව ජීවත් වෙන්න. මේ වගේ වීඩියෝ අපි නිතරම අරන් එනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.